හෙලෝ කොහොමද ඔයාලට? ඉතින් පොත් කියවන්න ආස ඔයාලා හැමෝම මේ දවස්වල මං වගේම එක්සයිට් වෙලා ඉන්නේ කියලා මං දන්නවා. ඒ බුක් ෆෙයා එක පටන් ගන්න නිසා. ඉතින් මං අද වීඩියෝ එකෙන් කතා කරන්නේ බුක් ෆෙයා යද්දී ඔයා දැනගෙන යන්න ඕනි වැදගත්ම කරුණු ටික. ඇත්තට මමත් මුලින්ම මේ දේවල් නොදැන බුක් ෆෙයා ගියා. ඒත් පස්සේ ගිහිල්ලම මම ඉගෙනගත්ත දේවල් ටිකක් තමයි දැන් ඔයාලත් එක්ක කතා කරන්න ලෑස්ති වෙන්නේ. මේ දේවල් දැනගෙන බුක් ෆෙයා ගියොත් ඔයාලට පුළුවන් ඔයාගේ ටයිම් එකයි, ඔයාගේ බජට් එකයි හැමදේම හොඳට මැනේජ් කරගෙන බුක් ෆෙයා එකෙන් උපරිම ප්‍රයෝජන ගන්න. ඉතින් මම එකින් එක මේ ටිප්ස් ටික ඔයාලත් එක්ක කතා කරන්නම්. අපි මුලින් ඉඳන්ම පටන් ගමු. එතකොට මේ අවුරුද්දේ කියන්නේ 2025 බුක් ෆෙයා එක තියෙන්නේ සැප්තැම්බර් 27 ඉඳන් ඔක්තෝබර් 6 වෙනකම්. අපි හැමෝම දන්න විදිහට BMICH එකේ උදේ 9 ඉඳන් රෑ 9 වෙනකම්. ඉතින් ඔයා ෆස්ට් ටයිම් බුක් ෆෙයා එකට යන්න ප්ලෑන් කරන කෙනෙක් නම් ඔයා ඇත්තටම කොළඹ ඉඳන් එනවනම් ඔයාට 138 ඇවිල්ලා බස් එකේ එන කෙනෙක් නම් තුමුල්ල හන්දියෙන් බැලලා ඔයාට 154 අරගෙන BMICH එක ළඟින්ම බහින්න පුළුවන්. කොහොම වුණත් ඔයාට 154 මේ දවස්වල මම හිතන්නේ වැඩිපුර බස් දානවා 154 රූට් එකට බුක් ෆෙයා එකටම කියලා. ඒ බස් වල ඇවිල්ලා BMICH එක ළඟින්ම බැලලා ලේසියෙන්ම යන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ පර්සනල් වෙහිකල් එකේ එනවා නම් පාකින් ගැන පොඩ්ඩක් හිතන්න ඕනේ. මොකද බුක් ෆෙයා දවස්වලට ඒ පාර BMICH එක වටේ හැමතැනම හරියට ට්‍රැෆික්. එතකොට පාකින් ගැන හිතද්දිත් BMICH එක පාකින් ෆුල් වෙනවා. ඒ නිසා ඔයාට අර අනවශ්‍ය තදබදයකට ෆේස් කරන්න වෙයි ඔයාගේ පර්සනල් වෙහිකල් එකේ ආවොත්. එහෙම එනවනම් පොඩ්ඩක් උදෙන් එන්න try කරන්න. මොකද දවල් වෙද්දි හවස් වෙද්දි සෑහෙන ට්‍රැෆික් එකේ හරිය. ඉතින් මම නම් ගොඩක් වෙලාවට රෙකමන්ඩ් කරන්නේ පර්සනල් වෙහිකල් එක කාර් එකක වගේ ඉන්නේ නැතුව පුළුවන් තරම් බස් එකේ හරි Uber එකක වගේ හරි එන්න try කරන්න කියලා. මොකද කාර් එකක ගිහිල්ලා අපිත් ගොඩක් ට්‍රැෆික් වලට අහු වුණා කලින් අවුරුද්දක. ඊට පස්සේ පාකින් වලට ස්පේස් උත් නැතුව හරිම කරදරයක් වුණේ. ඉතින් අපි ගිය අවුරුද්දේ නම් Uber එකක් දාගෙන ගියේ. ඒ නිසා එච්චර කරදරයක් වුණේ නැහැ. ඉතින් ඒ වගේ පොඩ්ඩක් try කරලා බලන්න. ඒ වගේම ඔයාලා ගෙදර ඉන්න කෙනෙක් නම් ජොබ් එකක් කරන්න නැති කෙනෙක් නම් පොඩ්ඩක් try කරන්න. ඔයාට නිවාඩු තියෙනවා නම් වීක් ඩේ එකක බුක් ෆෙයා යන්න. මොකද වීකෙන්ඩ් වල හැමෝම බුක් ෆෙයා එකට එන නිසා මාර ක්‍රවුඩ් එකක් තියෙන. අර අපිට නිදහසේ පොතක් තෝරගන්නවත් බෑ. ඊට පස්සේ බිල් කරන්න ගියාට පස්සෙත් ලොකු කිව් එකක් තියෙනවා. අයර ස්ටෝල්ස් අත්සෙත් තෙරපි හෙට මෙහෙට වෙවි එහෙම තමයි පොත් ගන්න වෙන්නේ. මොකද මේ වීකෙන්ඩ් වල තමයි හැමෝම බුක් ෆෙයා එකට එන්නේ. ඒ හින්දා පුළුවන් තරම් අර ෆ්‍රී ටයිම් එකක් ඔයාට තියෙනවා නම් වීක් ඩේ එකක බුක් ෆෙයා එකට යන්න try කරන්න. මොකද දවස් 10ක්ම තියෙනවානේ. මේ වීඩියෝ එකේ ඇත්තටම තියෙන්නේ ගිය අවුරුද්දේ අපි බුක් ෆෙයා ගිහිල්ලා ගත්ත පොඩි ක්ලිප්ස් වගේකුයි ෆොටෝස් ටිකකුයි. ඉතින් ඔයාලට බලන්න තමයි මම මේ ටික දැම්මේ. ෆස්ට් ටයිම් බුක් ෆෙයා යන්න බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙක් නම් පොඩි අයිඩියා එකක් ගන්න. බුක් ෆෙයා යන්න ප්ලෑන් කරද්දී ඔයාට වටිනම ටිප් එකක් තමයි මම දැන් කියන්නේ. ඔයා බුක් ෆෙයා යන්න ප්ලෑන් කරනකොට ඔයාට ගන්න ඕන පොත් ටිකයි ඔයාගේ ළඟ තියෙන බජට් එකයි මුලින්ම ප්ලෑන් කරන්න. ඒ කියන්නේ ඔයාගේ ළඟ රුපියල් 10000ක් නම් තියෙනවා පොත් ගන්න හිතාගෙන රුපියල් 10000ක නම් ඒ 10000ට ඔයාගේ අවශ්‍යම පොත් ටික පිළිවෙලට ලිස්ට් එකක් හදාගන්න. එහෙම නැත්තම් වෙන්නේ ඔයා එතෙන්ට ගියාට පස්සේ මුලින්ම ආසාස ඔක්කොම ටික ගන්නවා. අන්තිමට ඔයාට ඕනි කරන පොත් ටික ගන්න මිස් වෙනවා, සල්ලි මදි වෙනවා. ඒ නිසා ඔයාගේ බජට් එකට අවශ්‍යම පොත් ලිස්ට් එකක් හදාගන්න. ඒ වගේම ඔයාට තව ස්ටේෂනරි අයිටම්ස් මොනවා හරි ඕන නම් ඒවත් ලිස්ට් එකක් හදාගන්න. ඒ කියන්නේ මට මෙන්න මේ දේවල් ගන්න ඕනි කියලා. එහෙම වුණාම ඔයාට බුක් ෆෙයා එකට ගියාට පස්සේ බජට් එකත් මැනේජ් කරගෙන ඔයාට ඕනිම පොත් ටිකත් අරගෙන එන්න පුළුවන්. නැත්තම් ඇත්තටම අපි පොත් පිස්සෝනේ. ඒ නිසා මටත් මේ දේ වෙලා තියෙනවා. ඒ නිසා මම ඉගෙනගත්ත දේ තමයි ඔයාලට කියන්නේ. නැත්තම් අපි ගියාට පස්සේ දකින හැම පොතම බදාගෙන අන්තිමට අවශ්‍ය පොත් ටික අරගන්න සල්ලි මදි වෙලා තමයි ගෙදර එන්න වෙන්නේ. ඒ නිසා යන්න කලින් ඔයා යන ඩේට් එකයි
ඔයාගේ බජට් එකයි ඔයාට ඕනි කරන අයිටම්ස් පොත් ලිස්ට් එකයි ස්ටේෂනරි අයිටම්ස් හරි ඒ ඕන දේවල් මොනවද කියලා ලිස්ට් අවුට් කරගෙන ප්ලෑන් කරලා යන්න. ඒක ඔයාට ලේසි. ඊළඟ ටිප් එක තමයි ඔයා ආස ඕතර්ස්ලා. මේක ඇත්තටම මමත් මුලින්ම දැනන් හිටියේ නෑ. මමත් බුක් ෆෙයාර් එකට ගිහිල්ලා අහම්බෙන් දැක්කට පස්සේ ගිහිල්ලා සිග්නේචර්ස් අරගත්ත එක තමයි කරේ. ඒ කියන්නේ ඔයා කැමතිම ඕතර්ස්ලා එක එක ස්ටෝල්ස් වල සිග්නේචර්ස් දෙන්න එන දවස් තියෙනවා. කතුවර හමුව පාඨක කතුවර හමුව කියලා එහෙම තියෙනවා. ඕතර්ස්ලා ඇවිල්ලා අපිට යාලත් එක්ක කතා කරලා අපිට යාලගේ සිග්නේචර් එක අරගෙන ෆොටෝ එකක් ගන්න ඒ chance එක තියෙනවා. ඉතින් මමත් මේක මුලින්ම කරේ. මම ඒ ස්ටෝල්ස් වලට ගියාම මේ ඕත ඉන්නවා කියලා ගිහිල්ලා සිග්නේචර් එකක් අරන් ආපේ. හැබැයි දැන් ඔයාට ඒකත් ප්ලෑන් කරලා කරන්න පුළුවන්. ගොඩක් FB pages වල ඒ කියන්නේ සරසවි නම් සරසවි page එකේ එහෙම නැත්නම් අපි හිතමු ඔයා සෝත මොහන් රාජ් මඩවල කියලා. එහෙමනම් මොහන් රාජ් මඩවල සර් එයාගේ page එකේ දානවා එයාගේ personal FB account එකේ page එකේ දානවා එයා මොන stalls වල මොන date එකේද ඉන්නේ කියලා. මොන time එකේද කියලා. ඒ වගේම publishersලාත් දානවා අපේ stall එකේ මෙන්න මේ දවසට මේ වෙලාවට මේ authorsලා තමයි ඉන්නේ. ඔයාලට ඇවිල්ලා හම්බෙන්න පුළුවන් කියලා. එතකොට ඔයා ආස ඕත ඉන්න දවස් බලලා ඔයාට බුක් ෆෙයාර් එකට යන්න පුළුවන්. එතකොට ඔයාට ටයිම් එක ප්ලෑන් කරන්න පුළුවන්. මම මෙන්න මේ ටයිම් එකට දෙකට මේ සරසවි එකට යනවා. මේ ඕතවත් හම්බෙලා මට ඕන පොත් ටිකත් අරගෙන සිග්නේචර් එකත් අරගෙන එහෙම එනවා කියලා. ඔයාට ඒ දේත් ප්ලෑන් කරන්න පුළුවන්. මොකද ඇත්තටම මේක ලයිෆ් ටයිම් එකේ අපි පොත් කියවන අය විදිහට ලොකු දෙයක් අපිට එහෙම ඕතව හම්බෙලා අයත් එක්ක ෆොටෝ එකක් අරගෙන එයාගේ සිග්නේචර් එක අපි ගන්න පොතේ අපිට හැමදාම තියාගන්න පුළුවන්. ඉතින් ඒක ඇත්තටම මම දන්නවා පොත් කියවන අයට කොච්චර වටින දෙයක්ද කියලා. පස්සේ තවත් වැදගත් දෙයක් තමයි ඔයා බුක් ෆෙයාර් යද්දී අරන් යන්න ඕන දේවල්. ඔයා බුක් ෆෙයාර් යද්දී අනිවාර්යෙන් වතුර බෝතලයක් කුඩයක් අරගෙන යන්න. ඒ වගේම මම ඉගෙනගත්ත උගත් පාඩම් වලින් කියන්නේ පුළුවන් නම් ක්ලෝත් බෑග් එකක් අරන් යන්න. ඒ කියන්නේ අර රෙදි වලින් හදපු බෑග් තියෙන ගොඩක් හයි ඒවා. මොකද නැත්තම් අර පොත් ඔක්කොම අරගත්තට පස්සේ එක එක ස්ටෝර්ස් වලින් අපි පොත් ගත්තාම යාළුවා අර පොලිතින් බෑග් තමයි දෙන්නේ. ඒවා හයිය මදි. ඒ නිසා අර බෑක්පැක් එකක් අරන් ගියත් බෑක්පැක් එකටත් පොත් ගොඩාක් දාන්න බෑනේ. අර වගේ රෙදි බෑග් එකක් අරන් ගියාට පස්සේ අපිට ඕන තරම් පොත් එකකට දාන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍ය රෙදි බෑග් එකක ගොඩක් පොත් දාන්න පුළුවන්. ඒ වගේ මේක හයියයි. පොත් ටිකත් පරිස්සමට අරන් එන්න පුළුවන්. එතන එන්ට්‍රන්ස් එක ළඟත් ඒ වගේ රෙදි බෑග් බුක් ෆෙයාර් එකටම හදපු බෑග් තියෙනවා විකුණන්න. මම නම් සාමාන්‍යයෙන් ගෙදරින් හොඳ ලොකු බෑග් එකක් අරගෙන යනවා. ඒතර මට ඕන ඔක්කොම සේෆ් එකේ දාගෙන එන්න පුළුවන්. ඒ නිසා ඔයාලට ඒකත් එක ටිප් එකක්. ඒක අරන් යනවනම් ඔයාලට අර බෑග් එකක් ගන්න ගාණත් ඉතුරුයි. පොත් ටිකත් පරිස්සමට අරන් එන්න පුළුවන්. මට ටිකට් ගැන කියන්න අමතක වුණා. මේකත් මං හිතන්නේ යුනිවර්සිටි ස්ටුඩන්ට්ස්ලා දන්නවද දන්නේ බුක් ෆෙයාර් එකේ එන්ට්‍රන්ස් එකට යුනිවර්සිටි ID එක පෙන්නුවට පස්සේ ඔයාලට ටිකට් ගන්න ඕනේ නැහැ. ටිකට් නැතුව යන්න පුළුවන්. ගිය අවුරුදු වල නම් එහෙම මම ඇත්තටම තාම දන්නේ නැහැ මේ අවුරුද්දේත් ඒක තියෙනවද කියලා. පහුගිය අවුරුදු වල නම් යුනිවර්සිටි ID එකට ටිකට් ගන්න ඕනේ නැහැ. ඒ නැත්තම් ටිකට් ප්‍රයිස් එක ගිය අවුරුදු වල නම් උනේ රුපියල් 20ක්. මේ අවුරුද්දෙත් ඒ වගේ ගාණක් වෙයි කියලා හිතනවා. ඒක කියන්න වෙන්නේ බුක් ෆෙයාර් ගියාට පස්සේ තමයි. දැන් මම ඔයාලට තව ටිප් එකක් කියන්නම්. ඇත්තටම අපි හැමෝම දන්නවා සාමාන්‍යයෙන් බුක් ෆෙයාර් එකේ හැම ස්ටෝල් එකකම වගේ 20% off දෙනවා හැම පොතකටම ගොඩක් වෙලාවට. ඉතින් මම ඔයාලට සජෙස්ට් කරනවා බුක් ෆෙයාර් එකට ගිය ගමන් හරි සරසවි තමයි කියලා ඒ ස්ටෝල් එකෙන්ම හරි අකුර එකෙන් හරි මම ගන්නවා එහෙම කියලා ගන්නෙ නැතුව චුට්ටක් ස්ටෝල්ස් වල ඇවිදලා බලන්න. මොකද මම ගිය පාර දැක්කා සමහර ස්ටෝල් වල 10% 15% වගේ විතරක් දාලා තිබුණා. සමහර ස්ටෝල් වල 25% 40% ඊට පස්සේ තව සමහර ඒවා තිබුණා 50% off එහෙම. මට මතකයි ඒ වගේ එක ස්ටෝල් එකකුත් තිබුණා. ඉතින් අර එහෙම තවත් අඩුවට ගන්න පුළුවන්. ඒ නිසා චුට්ටක් ඇවිදලා බලන්න. එකම පොත සමහර තැන්වල එක එක ප්‍රයිසස් වලට තියෙනවා.
ඉතිං ඒ නැතිවුණත් ගොඩක් වෙලාවට 20% off තියෙනවා සරසල් වගේ හැම එකකම 20% off තියෙනවා පොත්වලට. ඒ වගේ මෝ ස්වර්ණ පුස්තක එක ගන්නවන ස්වර්ණ පුස්තක සම්මාන ගත්ත පොත් ටික ගන්නවනම් සරසවයක එහෙම අර ඒක බණ්ඩල් එකක් විදිහට තියෙනවා. එතකොට මං හිතන්නේ ටිකක් ගාණ අඩු වෙනවා. මම නම් ඒ බණ්ඩල් එක අරන් නැහැ. මම පොත් වෙන වෙනම තමයි අරන් තියෙන්නේ. ඒ නැතත් ඔයාලට ඒ බණ්ඩල් එක ගන්නවා නම් එතනත් මං හිතන්නේ ලොකු ගාණක් අඩු වෙනවා. ඉතින් ඒ වගේ 20% off කියලා බලන්න නේද තව ඊට වඩා සමහරලාට අඩුවට තියෙනවා සමහර පොඩි ස්ටෝල් වල. ඒකත් චුට්ටක් හොයලා බලලා පොඩ්ඩක් ඇවිදලා ගන්න. ඒ වගේම බාගේන් බුක්ස් වලටත් ඒ කියන්නේ ලොකු ඔෆර් එකක් තියෙනවා. ඒවයේ මම දැක්කා ගිය පාර සිංහල පොත් එහෙමත් ගොඩක් අඩු ගණන් වලට තිබුණා. ඉංග්‍රීසි පොත් වලටත් ලොකු ඔෆර්ස් තියෙනවා බාගේන් බුක්ස් වල. ඔයාලට සෑහෙන අඩුවට ගන්න පුළුවන්. හැබැයි බාගේන් ස්ටෝල් එකට යනවා නම් ටිකක් වේලාසන යන්න ඕන. මොකද හවස් වෙද්දී හොඳ පොත් තේරෙනවා. ඒ නිසා පොඩ්ඩක් වේලාසන ගිහිල්ලා බාගේන් බුක්ස් වලින් පොත් ගන්න. තව ගොඩක් ඉස්කෝලේ යන නංගිලා මල්ලට වැදගත්තේ පාස් පේපර්ස් පොත් තියෙනවද? අපිට ස්ටේෂනරි අයිටම්ස් ගන්න පුළුවන්ද? ඒ වගේ දේවල් ගැන හිතනවනේ බුක් ෆෙයා එකට යද්දි. ඇත්තටම පාස් පේපර්ස් පොත් ඕන තරම් ගන්න පුළුවන්. මොකද ඇට්ලස් හෝල්, මාස්ටර් ගයිඩ් වගේ පබ්ලිෂර්ස්ලාගේ ස්ටෝල්ස් තියෙනවා. ඒවෙන් ඔයාලට ඔෆර්ස් එක්ක පොත් යන්න පුළුවන්. ඒ වගේම ස්ටේෂනරි අයිටම්ස් උත් ඔයාලට අඩුවට ගන්න පුළුවන්. රිචඩ් එක, ඇට්ලස්, මැංගෝ, ප්‍රෝමැට් වගේ ස්ටෝල්ස් තියෙනවා. මට මතකයි මම යුනිවර්සිටි ඉන්න කාලෙත් අර CR කොළ කටු වැඩවලට අපි ගන්න කොළ එහෙම බණ්ඩල් පිටින් සෑහෙන්න අඩුවට ගත්තා මේ බුක් ෆෙයා එකේ ස්ටෝල්ස් වලින්. ඒ වගේම පෙන් අනම්මන මම නම් අවුරුද්දටම ඇති වෙන්න එකපාර ස්ටේෂනරි අයිටම්ස් අරන් එනවා බුක් ෆෙයා එකෙන්. ඉතින් ඔයාලටත් අර ඒ වගේ මැනේජ් කරලා ගන්න පුළුවන්. ඒ වගේම ඉස්කෝලේ යන නංගිලා මල්ලට ඕන ඔය වෝටර් බොටල්ස් වගේ දේවල්, ලන්ච් බොක්සස්, පෙන්සිල් කේසස්. මොකද දැන් ජැනුවරි වල ස්කූල්ස් පටන් ගන්නදී ඒ දේවල් ඕන වෙනවනේ. ඒවා බුක් ෆෙයා එකෙන් ඔෆර්ස් තියෙද්දි ඒ ගණන් වලට අඩුවට අරගෙන තියාගන්න පුළුවන්. ඒ වගේම බුක් ෆෙයා එකේ පොත්ම විතරක් නෙමෙයි ඔයාලට තව එක ෆන් ඇක්ටිවිටීස් උත් තියෙනවා. මට මතක විදිහට ගිය අවුරුදු වල නම් ප්ලේ ඒරියා එකක් එහෙමත් තිබුණා. පොඩි ළමයින්ට එහෙම චුට්ට සෙල්ලම් කරන්න ප්ලේ ඒරියා එකක් තියෙනවා. ඒ වගේම ෆුඩ් ස්ටෝල්ස් ගොඩක් තිබුණා ගිය පාරත්. ඒ වගේ ඉතින් ඔයාලට බඩගිනි වුණාම කන්න බොන්න තැන් තියෙනවා. ඒ වගේම තව ඔය ගේම්ස් අනම්මනම් ඔය ජෙල් බ්ලාස්ටර් ගේම්ස් ඒව හැමත් තිබුණා. තව එක ස්ටෝල්ස් තියෙනවා. ෆ්‍රී අයිටම්ස් තියෙන වැස්ලින්, ඔය ලයිෆ් බෝයි එහෙම ගිය පාර තිබුණා. මේ පාර මොනවද තියෙයිද දන්නේ නැහැ. ඉතින් මේ පාර බුක් ෆෙයා එකට අපි ගිහිල්ලම් බලමු මොනවද තියෙන්නේ කියලා. ඉතින් මම හිතනවා මගේ වීඩියෝ එකෙන් ඔයාලා මොනවම හරි දෙයක් දැනගන්න ඇති කියලා. බුක් ෆෙයා එක ගැන තව වැඩි විස්තර මේ අවුරුද්දේ බුක් ෆෙයා එක මොන වගේද, මේ අවුරුද්දේ තිබිච්ච වෙනස්කම් මොනවද කියලා මම බුක් ෆෙයා එකට ගියාට පස්සේ ඔයාලට වීඩියෝ එකක් අරගෙන එන්නම්. එතකන් හැමෝම යන්න ප්ලෑන් කරලා, බජට් එක ප්ලෑන් කරලා ඔයාලා ආස පොත් ලිස්ට් එක හදාගෙන හීනමවම වීම බුක් ෆෙයා පටන් ගන්නකම්. ඉතින් හැමෝටම bye, take care. අපේ channel එකත් subscribe කරන්න අමතක කරන්න එපා. මේ වීඩියෝ එක ඔයාලට වටිනවා කියලා හිතනවා නම් like එකක් දාලා share කරන්න.